දිනපතා දේවවචනය 2025 නොවැම්බර් 6 දින සාමාන්‍ය සමය 31 වන සතිය පළමු වන දේව ප්‍රකාශනය රෝම 18:7 සිට 12 දක්වා. අපෙන් කිසිවෙකු තමාම උදෙසා ජීවත් වන්නේවත් තමාම උදෙසා නසින්නේවත් නැත. අපි ජීවත් වෙමු නම් සමිඳානන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසීමු නම් සමිඳානන් වහන්සේ උදෙසා නසීමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳානන් වහන්සේගේම වෙමු. ක්‍රිස්තුන් වහන්සේ මැරුණෙත් යලි උත්ථාන වූයේත් මළවුන්ගේද ජීවතුන්ගේද සමිඳානන් වහන්සේ වන පිණිසය. එසේනම් ඔබ ඔබේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන්ද? ඔබේ සහෝදරයා හෙලා දකින්නේ මන්ද? අප සියල්ලන්ම දෙවියන් වහන්සේගේ විනිශ්චයාසනයේ දිරියෙහි පෙනී සිටිනු ඇත. තවද මා ජීවත්ව සිටින බව සැබෑ වන්නාseම හැම දෙනාම මට දන නමනු ඇත. හැම දෙනාම මා දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරනු ඇතැයි සමිඳානන් වහන්සේ වදාරන සේකයි. ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. එහෙන් අප එකිනෙකා තම තමා ගැන දෙවියන් වහන්සේට ගණන් දෙනු ඇත. සුවිශේෂය ලූක් 15:1 සිට 10 දක්වා. එක් දිනක් සියලු අයකමියෝද පෞකාරයෝද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන්වහන්සේ සමීපයට ආහා. පරිසීවරුද විනයධරියෝද කතා කොට මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේ බොන්නේ යයි මැසිවිලි කීවෝය. එවිට උන්වහන්සේ උන්ට මේ උපමාව වදාළසේක. ඔබ අතුරෙන් බැටළුවන් 100ක් ඇති කවර මිනිසෙක් උන්ගෙන් එකකු නැති වූහොත් අනුදම දෙනා පාලු කරයෙහි හැර දමා නැති වූ එක පසුපස්සේ ගොස් ඌ සම්භවනතුරු සොයන්නේ නැද්ද? ඒ බැටළුවා සම්භව වූ විට ඔහු ප්‍රීති වෙමින් ඌ කර තබාගෙන ගෙදර આવුත් මිතුරන් දාසල්වැසියන්ද කැඳවා මා සමග ප්‍රීතිවන්න මාගේ නැති වූ බැටළුවා සම්භවියේ යයි ඔවුන්ට කියයි. එලෙසම පසුතැවී සිත් හරවා ගැනීමට වොමනාව නැතයි සිතන සිල්වතුන් 99 දෙනෙකුට වඩා පසුතැවී සිත් හරවා ගන්නා එක පෞකාරයෙකු ගැන ස්වර්ගෙහි ප්‍රීතිය ඇතිවන්නේ යයි මම ඔබට කියමි. තවද උන්වහන්සේ මෙසේ වදාළසේක. රිදී කාසි 10ක් ඇති කවර ස්ත්‍රියක හෝ ඉන් එකක් නැති වූහොත් පහනක් දල්වා ගේ අතුගා ය සම්භවනතුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑ කමින් සොයන්නේ නැද්ද? ය සම්භව වූ විට ඈ මිතුරන් දා අසල්වැසියන්ද කැඳවා මා සමග ප්‍රීතිවන්න මාගේ නැති වූ රිදී කාසිය සම්භවීය යයි ඔවුන්ට කියන්නේය. එලෙසම පසුතැවී සිත් හරවා ගන්නා වූ එක පෞකාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇතිවන්නේ යයි මම ඔබට කියමි. මෙනෙහි කිරීම. බැටළුවන් 99ක් සිටියද්දී පවා එඬේරා නැති වූ එක බැටළුවා සොයා යන වශයෙන්ම දෙවියන් වහන්සේද තම රැළෙන් ඉවත්ව ගිය සෑම අයෙකුම ඊතා ඕනෑකමින් හා කැපවීමෙන් සොයන්නසේක. උන්වහන්සේට කිසිවෙකු හෝ නැති කර ගැනීමට අවශ්‍ය නැත.